අලුතෙන් ආපු එක මේ තියෙන්නේ. කාබන් ෆයිබර් සාමාන්‍ය මේ වගේ කීයකද? සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඉන්නේ ජයන්ති වීරසේකර මාවතේ. හැමෝම අය දන්නවා පංචිගාවත කිව්වම නම්. ගොඩ දෙනෙක් ඉල්ලූ වීඩියෝ එකක් තමයි ඔන්න අද මම ගෙනාවේ. ඉතින් විශේෂයෙන් බයික් පදින අපේ අයියලා මල්ලා සෙට් එකට නම් මේක ගොඩක් වටී කියලා හිතනවා. ඉතින් මේ වෙද්දි නම් සෑහෙන කඩවල් ප්‍රමාණයකට අලුතින් හෙල්මට් ගෙන්නලා තිබුණා. ඉතින් මෙන්න මේ ෂොප් එකේ half face full face දෙකම තියෙනවා. half face එක රුපියල් 2000 ඉඳලා 2000 3000 4000 වෙනකම්ම මට බලා ගන්න හැකියාවක් තිබුණා. ලේඩීස් හෙල්මටුත් සමහරක් ඒවල ලේඩීස් හෙල්මට් තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ ෂොප් එකේ නම් ලේඩීස් හෙල්මට් බලා ගන්න පුළුවන් වුණා. ෆුල් ෆේස් වලින් තිබුණේ ස්ටිල් බර්ඩ් හෙල්මට් එකයි වේග එකයි. ස්ටිල් බර්ඩ් එක මේ ෂොප් එකේ 12800 ඉඳලා 14000 වෙනකම්ම තිබුණා. ක්‍රෑෂ් බොබින් හැන්ඩල් කප් ස්ටිකර් වගේ දේවල් මෙතන තිබුණා. ගොඩක් අය මගෙන් ඇහුවනේ මොඩිෆයිඩ් සිග්නල් ලයිට් ගන්න පුළුවන් තැනක් කියන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන මොඩිෆයි සිග්නල් ලයිට් වලට අමතරව ටයර් නොබ්, බ්‍රේක්, ක්ලච් ඇන්ඩ් ලීවර්ස් වල පාට තුනම තියෙනවා. රතු පාට, නිල් පාට, කළු පාට කියන. කාබන් ෆයිබර් වගේම රේන්බෝ ඉලෙක්ට්‍රොපේඩඩ් සයිඩ් කණ්ණාඩිත් ස්ටොක් ඇවිල්ලා තිබුණා. මේ වෙද්දි තියෙන ගණන් වෙනස් වෙන නිසා එයාලා එච්චර මිල ගණන් සඳහන් කරන්න කැමති නම් උනේ නැහැ. කොහමද මේ ප්‍රයිස් යන්නේ? තව වැදගත් දෙයක් තමයි බයික් එකට එන කවුලින් එක. මෙතන CT100, Discovery, Dio, Pleasure වගේ බයික් වලට අලුතින්ම කවුලින් ගෙනල්ලා තිබුණා. තව මෙතන රීකන්ඩිෂන් පෙට්‍රල් ටැංකි පවා තිබුණා. CT100, Discovery වගේ බයික් වල මූණත මෙන්න මේ කඩ පේලි වල නම් එල්ලලා තිබුණා. මේ ෂොප් එකේ ස්ටිල් බර්ඩ් එකයි වේග එකයි හෙල්මට් වල ස්ටෝක් ඇවිල්ලා තිබුණා. ස්ටිල් බර්ඩ් එක 13ත් 14ත් අතර ප්‍රමාණයකින් තමයි මිල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. සමහර හෙල්මට් තියෙනවා දාගෙන ඉන්නකොට ඔළුවට මාර විදියට දාඩි දානවා, පොඩි අපහසුතාවයක් දැනෙනවා. හැබැයි මේ හෙල්මට් එකට එහෙම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ.
ඇතුලේ තියෙන කුෂන් එක උනත් මාරම කම්ෆර්ටබල්. මේ ෂොප් එකේ හෙල්මට් වලට අමතරව ජපන් ඉන්දියන් බයික් වලට ගැලපෙන සයිලන්සර් තියෙනවා. විශේෂයෙන්ම හොනට් එකට ගැලපෙන යොෂිමුරා WRS කෑන් එක වගේ ආර කමන්නද? ඔව් කන්න ඇතුලේ. හැබැයි මේකයි. මේ ටික පටන් ගන්න. සාමාන්‍යයෙන් මේ මොනවද? මේ කියලා ටයර් එකට එන වේල් නොබ් එක උලං ගන්න මේකට එන. උලං ගන්න. මේ කියලා ඔයාට 150යි. 150. මේ කියන්නේ එක මේ එකක් විතරයි. මේ ජෝඩුවක් 150. කොහොම සාමාන්‍යයෙන් මෙන්න මේ හෙල්මට් එක? මේ කියලා ස්ටිල් බෙඩ් එක. මේ කියලා ඔයාට දෙන්නම් 13ට. ඔයාට ලාස්ට් 12.80 දාලා දෙන්න පුළුවන් මේක. කියන්නේ මේ වගේ. මේ වගේ විතර. මේ කියලා YouTube කොම්පනි එකෙන් ගන්න එක මේ කියලා 3500ක් යනවා. 3500. හරිද? මේක තියෙනවා මේක එකෙන් තනි පාට. මේක වෙලා 3800ක් යනවා. 3800යි. මේකෙන් මේක තියෙනවා. මේක වෙලා චැලෙන්ජර් කියලා නම. ඩබල් වොයිසර් මේක. මේක වෙලාට 4800ක් වටනවා. ඔය 4500 වගේ දාලා දෙන්න පුළුවන්. ඇතුළ කොහොමද දන්නේ නේ මේක මේ? ඔව් ඇතුළ බලමු. වෙන මේක තියෙනවා. මේක වෙලා ජගුවර් කියලා නම. මේක වෙලා කැප් මොඩල් එක. මේක කියලා කුෂන් එක බලා ගන්න. මේක වෙලා සයිස් එක ලාර්ජ්. ලාර්ජ් නේ. මේක වෙලා 4500 4100. මේක වෙලා ඇටැක් එක. ඇටැක් එකේ අලුත් ඩිසයින් එක. මේ තියෙන්නේ. ඒක ලස්සනයි. මේකේ අලුත් එකේ අලුත් ඩිසයින් එක. මේකේ සයිස් උස් ලාර්ජ් තමයි. හරි. මේක වෙලා යුපිකෝ එකේම 0 කියලා හෙල්මට් එකක්. මේක වෙලාවට මේක මීඩියම්. මේක වෙලාවට 2800යි වැටෙන්නේ. එලා මේක තියෙනවා. මේක වෙලා ඇක්ටිව් ප්ලස් කියලා එකක්. මේක වෙලා මේකත් මීඩියම්. රිස්පොන්ස් එක බලා ගන්න. මේක නම් හොඳ අනිත් ඒවාට. මේක වෙලාවට 3500යි වැටෙන්නේ. 3500 නේ. මේක වෙලා ෂයිනින් මැට් දෙකම තියෙනවා. මේක වෙලා ඒක ඇක්ටිව් ප්ලස් එක මේක ඇක්ටිව් එක. ඒක මැට් එක නේ. මේකේ මැට් එකක් ෂයිනින් එකක් දෙනවා. මේකත් මීඩියම්. මේක වෙලා යුපිකෝ එකම ෆුල් එක. මේ තියෙන්නේ. right. මේක වෙලා ඩොනෙක්ස් කියලා. මේක වෙලා කේලි අතරම යනවා. ලිවර් දෙකටත් යානේ. ඔක්කොමට. මේක වෙලා යට 400 350ට ගන්න පුළුවන්. මේ පාට නිල් තියෙනවා, රතු තියෙනවා, කොළ තියෙනවා, කළු තියෙනවා. මේ පාට මොනවද? මේක වෙලා පුට්‍රස් රබර් එක. පුට්‍රස්. මේක වෙලාවට සාමාන්‍යයෙන් මේව දාන්න පුළුවන් මේ මොනවද ඒ කියන්නේ? බයිසිකල් ඔක්කොම වගේ. සාමාන්‍යයෙන් හොනට්ටගේ ප්‍රශ්නයක් නැහැ නේ. එහෙනම් මේක තියෙනවා යුනික් එයාර් ෆිල්ටර් එක. එයාර් ෆිල්ටර්. සද්ද එන එක. සයින් එක නේ. එන යවද්දා. එහෙනම්
මේකේලා RPM මීටර් එක. හා හා මේකේලා සිල්වර් කලර් එක RPM. සිල්වර් කලර්නේ. මේකේලා වෙන නිකල් පාටක් තියෙනවා. හරි ඉරික්කේලා போனா මාදි කොලෙම CT100 මේක 3 ගාන එක. CT100 හවුදර එකට ගොඩ කය ගාන. අජරි ఇది సెట్ මේකේලා පාකින් පාට ඔක්කොම තියෙනවා. ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එවලාජ அது எவ்வளோ சொன்னாய் அதாவது 3500 தான் கடைசி தரையில் 4000 ரூபா செட் මේකේලා බොබල් එක. සරි වරාටි මාදි කොලෙම මේකේලා පාට ඔක්කොම තියෙනවා. நீ எங்க போட்டு போறீங்க මේකේලා රේට් 80. ஒண்ணல்ல ம் எடுத்து போனா மறுநாள் 2 நாளைக்கு அப்புறம் தான் வரும் சம்டைம் நாளை வந்து வரும் ஆ. මේකේලා මොකක්ද මිරර් එක. இல்ல அந்த தொழுத்தின பிச்சு கொள்ளாம ஆ சரி මේ තියෙන්නේ அந்த தகட்டோல பிச்சு கொள்ளாம මේකේලා இல்ல சரி ஓகேன்னு சரி 400 වගේ දෙන්න පුළුවන්. சரி அது எல்லாத்தையும் சரி அதுல வித்தியாசம் ටයර් මාර්ක. ஹேண்ட் கார்டு அந்த கம்பியில வந்து வேணும் எதுக்கு உங்கள்ட்ட பம் கம்பியில வந்ததா கம்பி வந்து வரும் இப்படி ஃபுல்லா வந்து அதுல අර ටයර් එක අඳින එකනේ. හරි හරි. இந்த ஹேண்டல்ல இருந்து அப்படியே வரும் கம்பி வந்து அதுல ඒ කියන්නේ පාඩම තියෙන සුදු පාඩ විතරයි. அது ரொஷானால பாருங்க பண்ணுது. நீங்க இருக்கிற நான் இருக்கிறேன் இந்த பள்ளத்துல தைக்குது මේකේලා මිරර් එක. මේක හොනට් බයික් එකට හොනට් වලට ගන්න පුළුවන් නේ. හොනට් CT ඒක මගෙන් ගොඩක් අය මේ අහන හොනට් එකට ගන්න මා තියන්නේ ගොඩක් ඒවා ගැන ගොඩක් කියලා දෙන්න කියලා. මේක පුළුවන්. මේ පාට තියෙන කළු පාට විතරයි නේ. මේක කාබන් ෆයිබර් එක. කාබන් ෆයිබර් නේ. වෙන මේක කළු පාට එනවා. වෙන කොළ පාට එනවා. හෙල්මට් සහ බයික් ඇක්සසරිස් ගැන කරපු මේ වීඩියෝ එක අදට මෙතනින් අවසන් වෙනවා. වීඩියෝ එක බලපු යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් දවසක වෙනස් තැනකදී හම්බ වෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න. තවම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදට ගිහින්